කොහොමද ඔයාලට ඔන්න අදත් පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. මං එදා පෙන්නපු රෙදි ටික මෙන්න මේ විදිහට මං කපා ගත්තා. දැන් ඉතින් මං මහන්න තමයි යන්නේ. මේ වලින් මං මහන්නේ දිග කලිසම් කාන්තාවන්ට අර පහසුවට අඳින්න පුළුවන් ලොන් පෑන්ට්ස් ටිකක් තමයි මහන්න යන්නේ. ඉතින් ඩිසයින් 6ක් තියෙනවා. මම මුලින්ම හිතුවා එක ගානේ ඩිසයින් 6ෙම මහගෙන ඉන්නවා කියලා. එතකොට මට සාම්පල් දාලා ඕඩර්ස් ගන්න පුළුවන් නිසා. එහෙනම් ඔයාලත් එකතු වෙන වීඩියෝ එකත් එක්ක අපි බලමු කොහොමද ඒ ටික මහන්නේ කියලා. මේ දවස්වල ඉතින් වීඩියෝ එකක් අරගෙන එන්නත් අමාරුයි. මොකද වැඩ වැඩි. අඳුරන කට්ටියගේ තිබුණ ඕඩර්ස් ටික මං මුලින්ම ඉවර කරගත්තා. ඊට පස්සේ තමයි මම මේ ටික මහන්න ගත්තේ. දැන් මේවත් මහලා දවස් 2-3ක් ඒ වුණාට වීඩියෝ එක දාගන්න බැරි වුණා. ඉතින් මං හිතුවා ඉදිරියේදී ඔයාලට දවස ගානෙම වීඩියෝ එකක් මං කොහොමද මගේ ඕඩර්ස් ටික කම්ප්ලීට් කරන්නේ ඒ වගේ අරගෙන එන්නම් කියලා බලමු පුළුවන් වේද දන්නේ. වැඩත් එක්ක මං උපරිම උත්සාහ කරනවා. ඒක එතකොට මං හිතනවා මගේ channel එකේ මං වගේම ඇඳුම් මහන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැඩ ටික කාර්යක්ෂමව කරගන්න සමහර විට මං දෙන වීඩියෝ එක මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මං දවස ගානෙම වීඩියෝ එකක් ගේන්න උපරිම උත්සාහයක් දරන්න. ඔයාලට කියන්න ඕන මම මේ මහන දිග කලිසම් ඔයාලට මගෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මං දෙන්නේ බොහොම අඩු මුදලකට. ඉතින් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. මම මේ ටික මහලා දැන් අද වීඩියෝ එකෙන් ඔයාලට මේවා ටික මහන එක බලන්න පුළුවන්. ඊට පස්සේ මං ඔයාලට හෙට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒවා මගෙන් කොහොමද ඔයාලට මිලදී ගන්න පුළුවන් සහ ඒ වගේ මිල ගණන්. එතකොට ඔයාලට පුළුවන් ඕඩර්ස් දාලා මේ වගේ දිග කලිසම් මගෙන් මිලදී ගන්න. ඇත්තටම මේවා හරිම පහසුයි. ඔයාලට ඇඳන් ඉන්න කියන්නේ දිනදා වැඩ කරගනිද්දී ඒ වගේම ඕලොක් කරලා හොඳට ෆිනිෂ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ඒ ගැන වීඩියෝ එක මං හෙට අරගෙන එන්නම්. දැන් තියෙන ඉලාස්ටික් ටික ටැක් කරගන්න මුලින්ම නෝමල් එකෙන් මේ ඉලාස්ටික් එක මෝට්ටු කරලා දෙතුන් පාරක් ටැක් කරගන්න ඕනේ. ඔන්න මන් දැන් ඕලොක් එකෙන් කරන්න තියෙන වැඩ ටික ඔක්කොම කරගත්ත. ඉලාස්ටික් එකත් මම ඕලොක් එකට තියලම තමයි මහගන්නේ. මොකද මේ වගේ අපි ලොකු ප්‍රමාණයක් මහද්දී මේ විදිහට මහන එක ලේසි සහ ඉක්මන්. මොකද අර කට් එකකින් ඉලාස්ටික් එක
දාන්න ගියාම ඒක ටිකක් වෙලා යනවා. අපි මේ වගේ ටිකක් වැඩිපුර මහද්දි මේ ක්‍රමේ ගොඩක් ලේසි. මම නම් ගොඩක් වෙලාවට මේ ක්‍රමයට තමයි ඉලාස්ටික් එක දාගන්නේ. ඉතින් දැන් තියෙන්නේ මේ ටික නෝමල් එකේ මහ ගන්න. බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට මේ ඉලාස්ටික් එක හොඳට ඇදගෙන අපි අර මහපු ඕලොක් මැස්ම උඩින් මෙන්න මේ විදිහට වටේම මැස්මක් ගහගෙන යන්න ඕන. මං කලින් වීඩියෝස් වලත් මේක කියලා දීලා තියෙනවා. මං අර කිව්ලට් වහන වීඩියෝස් වල එහෙම මේ ක්‍රමේ ඔයාලට මං කියලා තියෙනවා. ඉතින් මේ විදිහට අනිවාර්යයෙන්ම ඕලොක් එකෙන් මේ ඉලාස්ටිය ටැග් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට කරන්න ඕනේ. මේ විදිහට එකපාරක් මහලා ඊළඟට ආයිසරයක් ඉලාස්ටික් එක ඇදගෙන මැදිනුත් මැස්මක් ගහන් ගියාම ඉලාස්ටික් එක නීට් එකට තියෙනවා. දැන් තියෙන්නේ අපිට වාටිය මහගන්න. තියෙනවා මම මහගත්ත ලෝන් පෑන්ට් එක. ඉතින් ඉතුරු ටිකත් මේ විදිහටම මහගන්න ඕනේ. ඒ ටිකත් මහලා මම ඔයාලට ආයේ හෙට වීඩියෝ එකක් අනිවාර්යෙන් අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.